මහත්තයෝ බඩු ගෙනල්ලා තින්නේ මෙතන 4යි. තව තියෙනවා බෑග් එකේ 10ට 12ක්ම ගෙනාවා. මේ රස්නි කාලේ ඈ මිරිකල බොන්න සුපිරිය. මල්ලි මිරිකල ගනි එකක් බීලම යන්න. දැන් අපි නිදහස්. මගේ කකුලේ මාන බලපියුංග මෙච්චරක්ම නිදහස් කරන්න. තාම දඩුවම ඉවර නෑ. දැන් තමයි හොඳම හරියන්නේ. ඈ තාම ඉවර නෑ. දැන් මේ පළතුරු ටික ගෙනාවන්න. මිරිකල දෙන්නත් ඕනේ. නෑ මිරිකිය යුතු නෑ. උඹට මේ දඩුවෙන් නිදහස් වෙන්න ඕන නම් ඔය ගෙනාපු ගෙඩි 10ම නෑ ගෙඩි 12ම ඔබගේ ගුද මාර්ගයට බාගත යුතුයි. මතකයිනේ ගෙඩි 12ම. ගුදයෙන් යකෝ වැඩිපුරක් ගෙඩි දෙකක් ගෙනාවා. උඹලා මිනිස්සු අපිත් මිනිස්සු නේද? සමලෑත්තෝ දැන් උඹේ වාරේ. අනේ බයි අයියෝ. ඔව්. එකයි ගියා. දෙ. තුර රම්බෑ මීට වැඩිය මැරෙන්නේ කොහොඳයි. මවුරා දෙකයි මූව දනගස්සලා තියපන්. අනිත් එක ආම උටෙන්න ගියපන්. වෙරළු මල් ගෙනා මෙන්න මල්ලි වෙරළු. අද කොට ගෙදර යන්න පුළුවන් සුවර්. ඌ වෙරළු ගෙනත් තින්නේ. උටනන් ටිකක් ක්ලේසියයි වගේ. කවන්නේ මුගෙත් ඔබහංකෝ. ඔබා ගන්න කිව්වේ? මෙහෙ වරෙන් යන්න. කොහෙද යන්නේ? ඔබා ගන්න. කටේනේ. මං ඔබා ගන්න. කටේ නෙමෙයි බල පුකේ. මෙහෙවන. පේනවනේ උඹේ යාළුවා දොඩම් ගෙඩි ගෙනල්ලා දෙකයි ඔබා ගන්න පුළුවන් උනේ. ඌත් මරන්නේ නිතයි. උඹවත් මේක ඔබාගෙන බේරෙන්න බලපන්. අයියෝ. එකයි. මේ ආතල්ල තව දාන්න. දෙකයි. මරෝ තව. අටයි. මරු තව දෙකයි. ඕක දාන්න. 9යි. මවුරා 10 ගාද්දි මොහිනා වුණා. කොම්බඩු එළියේ. මෙච්චර ලේසි එකක් මුට කරා ගන්න බැරි වුණා. දැන් ඉතින් උඹට අරෝගේ පිට තමයි. මුවත් දන ගස්සලා දීපන්. දනගම පරය. අයියෝ. මොකද්ද බල්ලෝ ඒ කලේ? යකෝ බේරෙන්න තිබ්බ chance එක. මම නම් දොඩම් ගෙඩි හරි කීතේ. උඹට වෙරළු ගෙඩි 10 ඔබා ගන්න බැරි වුණා. අනික අන්තිමේක ඔබා ගත්තී ඇයි බං එහෙම තිරිසන් විදිහට hina වුනේ? දැන් ඉතින් බෙමියාගේ පිට තමයි. එක ගෙඩිය නෙමෙයි යකෝ. මට තව ගෙඩි 10ක් ගහගන්න තිබ්බ යකෝ. ඒත් මං දැක්ක දෙයක මට hina වුණාත් ගන්න බැරි වුණා බං. මොකද්ද බං hina යන්න තරම් ඔබේ දැකපු දේ? දැකපු දේ කියන්නේ මම දැක්ක දුර තියලා බෙමියා සූරියන් ගෙඩි 10ක් අරන් ගෙනවා. විනෝද වෙන්නට අපි දඩය මේ ගිහිල්ලා